කාල් වොන් කෝසල් කියලා කියන ජර්මානු ජාතිකයෙක්. 1930 ගණන්වලදී කාල් ෆ්ලොරිඩාවේ කීවෙස්ටි වෛද්‍යවරයෙක් ලෙස සේවය කළා. දිනක් රෝහලේදී මරියා එලිනා සුරූපී කාන්තාවක් ඒ කියන්නේ කියුබානු ඇමරිකානු සම්භවයක් ඇති කාන්තාවක් රෝහලට එනවා. ඇය ඇවිත් කිව්වේ මට ලියුකේමියාව තියෙනවා කියලයි. එහිදී ඇගේ රූ සපුවට වසඟ වූ මෙම වෛද්‍යවරයා ඇයව ළඟින් ඇසුරු කරන්නට පටන් ගත්තා. ඇගේ හිතේ ධෛර්යය ඇති කරන්න පටන් ගත්තා. ඔහුට ඇයව සුව කිරීමට හැකියාව තියෙනවා කියලා. කොහොම වුණත් දිනෙන් දින ඔවුන් දෙදෙනා අතර තිබූ මේ සම්බන්ධකම ප්‍රේම සම්බන්ධතාවයක් දක්වා වර්ධනය වෙනවා. ඉන්පසු ආදරෙන් මුසපත් වූ මොවුන් දෙදෙනාට එකිනෙකා නැතිව බැරි වෙනවා. කොහොම හරි කාලයක් එක්කම වෛද්‍යවරයා විසින් ඇයට අවශ්‍ය සියලුම ප්‍රතිකාර ලබා දීමටත් වග බලා ගන්නවා. ආදරය සෙනෙහස අස්සේ දළු දාන මේ ආදරයට කන කොකා හඬලන්නට පටන් ගන්නේ නම් ඉතාමත් දුක්ඛිත විදිහටයි. කාල්ගේ වයස අවුරුදු 50ක් විතර වුණා. ඉතින් මේ සුරූපී තරුණිය ලියුකේමියාවෙන් පෙළුණත් ඇගේ වයස අවුරුදු 21ක්. කොහොම හරි වසරක කාලයක් මොවුන් දෙදෙනාගේ ආදරය ඔහේ ගලාගෙන ගියා. ඉතාමත් ආදරෙන් ලැබෙතියාවෙන් මොවුන් දෙදෙනා කල් ගත කළා. අවාසනාවකට එලීනා වයස අවුරුදු 22 දී මිය යනවා. ඉතින් අවුරුදු 50ක් ගත වෙලා හිටියත් ඔවුන්ගේ ආදරයට කවදාවත් වයස බාධාවක් වුණේ නැහැ. තරුණියගේ මවුලේ අවසරය ඇතුව එලීනාගේ අවමංගල්‍ය වෛද්‍යවරයාගේ අතින් ඒ කියන්නේ ඔහු සියලු බරපැන දරලා කරන්නට කටයුතු කරනවා. ඒ අනුව ඇගේ මෘතදේහය වෙස්ටි සුසාන භූමියක භූගත කරනවා. හැබැයි සිද්ධ වෙන්නේ ඒ දේ නන් නෙමෙයි. මේ විදිහට කාල් ඇගේ මෘත ශරීරය භූමිදාන කරන්නේ නැහැ. ඔහු කරන්නේ ඊට වඩා වෙනස්ම දෙයක්. ඇගේ සිරුර දි รา පත් වීම වැළැක්වීම සඳහා ෆෝමල්හයිඩ් පිර වූ ඉන්කියුබේටර් ටැංකියක් සහිත වාතයේ රහිත පෙට්ටියක ඔහු ආවරණය කරනවා. හැමෝටම හොරහින්. සෑම රාත්‍රියකම මේ සොහොන් ගේට ගිහිල්ලා ඔහු ඇගේ ආත්මයත් එක්ක ගනුදෙනු කරනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ සෑම රාත්‍රියකම ඔහු මේ සොහොන් ගේට ගිහිල්ලා ඈ දෙස බලා සිටිනවා. කොහොම හරි මේ විදිහට කාලාන්තරයක් සොහොන් ගෙට යන්නට පටන් ගත්ත ඔහුට ඇයව අමතක කරන්නට බැරි වෙනවා. ඒ හින්දා ඔහු තව දෙයක් කරනවා. ඒ තමයි ඔහු එක් රාත්‍රියකදී එලීනාගේ මරණයෙන් වසර 2ක් ගත වෙලත් සුසාන භූමියට ගිහිල්ලා ඇගේ මල සිරුර තමන්ගේ ගෙදරට රැගෙන එනවා. ඉතින් ඇයව කල්තබා ගැනීම සඳහා ඔහු කරන්නේ ඇගේ දි รา පත් වන සම ඉටි පොඟවාගත් සේද රෙද්දකින් ප්‍රතිස්ථාපනය කරන එක. ඒ වගේම සියලු පණුවන් ඉවත් කරන්නට සුවඳ විලවුන් වලින් ඇගේ මුළු ගතම නහවනවා. කුණුවීම වැළැක්වීමට සුවඳ විලවුන් සහ කල්තබා ගන්නා කාරක සියල්ල භාවිතා කරනවා. ඔහු ඇගේ ශරීරය ඔහුගේ ඇඳේ තබා ගන්නවා. ඇඳේ තබාගෙන අමුසැමි සම්බන්ධතා ඈත් එක පවත්වනවා කියලා තමයි අතීත වාර්තාවල දැනගන්නට ලැබුණේ. ඔහුගේ හිතේ ආලය තවදුරටත් සැඟවීමට නොහැකි වීම නිසා තමයි ඔහු මේ විදිහට ඇගේ මෘත ශරීරය තම සයනයට ගෙනවිත් තබාගෙන තිබුණේ. ඔහු නිතිපතා ඇයට අවශ්‍ය කරන සියලුම ආවරණ ඇඳුම් පැළඳුම් සියල්ල ගෙනවිත් ගත දවටනවා කියලත් දැනගන්නට ලැබුණා. කාලයාගේ ඇවෑමෙන් ආරක්ෂක අංශ විසින් දැනගන්නවා. ඉතින් ඔවුන් දෙදෙනාගේ මේ ප්‍රේමයට තවත් බාධාවක් ඇති වෙන්නේ ඒ ආකාරයෙන්. Taman සිදු කරපු දේ වැරදි බවට පහදා දීලා ඔහු සිරබාරයට ගන්නවා. ඔහු වසර 2ක සිරදඬුවම් විඳිනවා. ඇගේ මෘත ශරීරය කැමැත්තෙන් හෝ භූමදාන කිරීමට ආරක්ෂක අංශ පියවර ගන්නවා. එතෙන් පටන් ඔහු නැවතත් ඒ සොහොනටම ගොස් ඇගේ සුව දුක් විමසන්නට පටන් අරන් තියෙනවා. ඉතින් පේනවනේ මරණයටවත් වෙනස් කරන්නට නොහැකි ආදර කතාවන් මේ ලෝකේ කොයිතරම්නම් තිබෙනවාද?